හෙලෝ යාළුවනේ ඔයාලා පිළිගන්නවා මගේ channel එකට මේ channel එක මම අලුතෙන් හදපු channel එකක් මේ මම කලින් channel එකකුත් තිබ්බා ඒක නැති වුණා යාළුවෙක්ට දෙන්න දීලා කොහොමද කරලා තියෙනවා ඉතින් මේ channel එක subscribe කරලා මේකත් එක්ක දිගටම set වෙන්න කියනවා ඉතින් මේකේ ඉස්සරහට PC game ඔක්කොම වගේ අරන් එන්නම් ඔයාලා කිව්වොත් mobile games උත් ඕනනම් අරන් එන්නම් ඉතින් අද අපි අරන් ඉන්නේ Red Dead Redemption 2 gameplay එකක් මේක 2018 release වුණා මම හිතන්නේ මේක ඇත්තටම හොඳ game එකක් මේ V6 පැත්තෙන් ඒ හැම දෙයකම සුපිරියටම තියෙන Rockstar හදපු game එකක්. ඉතින් අද මේකේ මම හිතන් ඉන්නේ මගේ ගාලට අශ්ව ගාලට මේ අශ්වයෙක් හොයාගන්න. ඉතින් අශ්වය ඉන්න ගඟක් තියෙන පැත්තක් තියෙන ඉන්නේ මම ඔයාලට ඒක පෙන්නනම් මේ හරියේ. මේ හරිය වගේ තමයි අශ්වය ඉන්නේ. අපි චුට්ටක් ඒකට ගිහිල්ලා හොඳ අශ්වයෙක් හොයාගන්න බලලා ඒ අශ්වය වගේ දාලා අපි ගේම් එක නඩු මේ වෙන මේක ඇත්තටම හොඳ ගේම් එකක් දැක්කතර එක තැනක සුදු පාට ඩොට් එකක් වලට මැප් එකේ පේවුණක් දන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ අර අපිට යනකොට NPCලා අර ඉන්න කට්ටිය ඒ කියන්නේ අර උදව් ඉන්න වෙලාවල් තියෙනවා. වෙලාවකට මේ උදව් ඉල්ලලා මේ එයාලා වෙලාවකට අපිව මරන්න ඒ කියන්නේ ඇටැක් කරනවා අපිට. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා මේ එහෙම නැත්නම් උදව් කරලා අපිට එයාලා ඕනනම් අර යාළු කරගත්තාම අපේ මේ ගේම් එකේ අර අපේ ලෙවල් එකක් තියෙනවා මේක ඔය මේ තියෙන ආන් ඒක අපිට සුදු පාට කට්ටටම දාගත්තාම අපි කියන හොඳට ගේම් එක ඇතුලේ කන්ටැක්ට් හැදෙනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. රියලිස්ටික් ගතියට හදලා තියෙනවා. අපි ගිහින් බලමු අතෙන්. මම මේ ටික ස්පීඩ් දෙවන්නම් යම් ටික. Jesus, what the hell is this? NPC ලාර අපිට අර සීන් කරනවා කියලා. මෙතන මේ පොලිස් කාර්යය මම හිතන්නේ අර මැරිච් ආශ්‍රය ගැන මොකක් හරි සීන් එකක් කියන අර විමර්ශනයක් කරලා ඉන්නේ. ඒක නරු මාව සැක කරා ඒකයි අර මම ඉන්නේ නේද බලන්න. හරි මම මොකද කරේ නෑනේ බං. මේක අපි බලමු. ඔව් මේ මැප් එකේ රතු පාට වෙලා තියෙන අපිට බවුන්ටි තියෙනවා නම් මේ වගේ රතු පාට වුණාම අපිට පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ගෙවම් මේ කියන්නේ බවුන්ටි පේ කරලා අපිට ඒව එන්නේ නැත්නම් අපිට මේ කියන්නේ පොලිසියෙන් අපිව හොයනවා. එහෙම තියෙනවා ගේම් එකේ. මේකත් හොයන්න පාර. God damn it. All right. මේකේ තව සීන් එකක් තියෙනවා අපේ දැන් ආශ්‍රය ඉන්නනේ ආශ්‍රය දැන් හදිසියවත් මැරුණොත් එහෙම ආයේ ආශ්‍රයව හොයාගන්න බෑ අපිට කොහෙටවත්. ඒ කියන්නේ මැප් එකටම ඉන්නේ එක ආශ්‍රයයි මේ වගේ මම එහෙම සීන් එකක් තියෙනවා මේකේ. ඉතින් මේ අපි ගිහිල්ලා දැන් බලමු. අපි ආශ්‍රය කල්ලගෙන මේ හැටි තමයි ආශ්‍රය. මේ මයි කරුමට ආශ්‍රය නැද්ද දන්නේ නැහැ. Easy now. Ya, syarat ya. Hari ini dah. Koई इसमें मेरा अभी जो टेक्स्ट स्टडी है कि चेक कर लो स्टडी कर लो मुझे ඌත් මං හිතන්නේ හොඳ ඇති. මෙතන කළුවස්සේ කිරිය මට මතකෙදි මං ඌ අල්ලගත්තා. අපි පොඩ්ඩක් එතෙන්ට ෂේප් එකේ ළඟට ගිහිල්ලා මේ හරිය වගේ වයින් මොකද මෙතන ඉන්නේ කියලා
නැති වුණ කියම රිසීව් කරන එක. අපේ අර අක්ෂර මාර්තු හිතන්නේ ඒ මොනවත් තෝත් දුවනවා දිව්වට පස්සේ මේ වැඩන්නේ ඉතින් ආය අල්ලන්න මේ අතන තව එකෙක් ඉන්නවා පූස් මොබයිල් ගන්න. ඔයාලට පේනවා ඇති මේකේ මාරම ක්වොලිටි එකක් තියෙන්නේ මේ දැන් වතුර වලින් මේ යනකොට ඒක නම් දැන් තියෙන ගොඩක් ගේම් වල තියෙනවා මේ වෙද්දි තියෙන. ඒ වුණාට මේක 2018 ආව ගේම්ස් එක බලද්දි මේ අරුණම් හොඳයි. අර සුදු පාට කොණ්ඩේ තියෙන එකට වඩා මේ මෙතන ඉන්න එක රසයි. ඕගින් අපේ ෆාම් එකට ගන්න. හැබැයි මුන්ගේ ස්ටඩි චෙක් කරලා ගත්තා නම් හරියි. එල්ලෙන්න තියෙන්නේ. අරක සත්‍යවම අන්නේ අරු ලස්සනයි ඔය. ඒ කොහොමරි අල්ලගෙන. මේ දිව්වොත් නම් කම්මුතුයි. අල්ලගන්න දුවනවා බා. Nah, come on there. ඒ කනවතින්නේ නැද්ද? අපේ මේකට කෝල් එකක් දුන්නා අපේ ඇෂර් කෝල් එකක් මේ Whoa, whoa! I ain't gonna hurt you. ඒ කාර ගහක් අස්සෙන් දිව්වනේ. No use fighting it. ඒ ලස්සනයි. Come. ඕක සුපිරි ඇෂර්. Hold there. දැන් මේක අමාරුම දැන් මේ මෙවුම කන්ට්‍රෝල් කරන්න යන අමාරුයි. මුංග නම් මං හිතන්නේ එච්චර අමාරුයි කියලා අර මගේ සුදු පාට එකෙන් පට්ට අමාරුව වුණා කන්ට්‍රෝල් කරගන්න. It's all good. ඒකයි නේද අපි පස්සේ. අපි දැන් ගෙදරට යන්. අපේ ගෙදර තියෙන මම මේක ස්ටෝරි ඉවර කරා. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා නැති අය ඉන්නවනම් ප්ලේ කරලා බලන්න මේක ඇත්තටම ගොඩක් හොඳ ගේම් එකක්. ග්‍රැෆික් අදින්ද ස්ටෝරියද ස්ටෝරියත් පට්ටම ස්ටෝරියක් තියෙනවා. මොකද මේකේ ස්ටෝරිය ප්ලේ කරාම මාරම අවුල් වෙනවා. ඒ කියන්නේ මේක අපි සෙල්ලම් කරන්නේ මේ ඉන්න කැරක්ටර් එකෙන් නෙමෙයි. ආදර් කියලා කැරක්ටර් එකක් ඉන්නවා. උගෙන් තමයි අපි සෙල්ලම් කරන්නේ තියෙන්නේ. ස්ටෝරි ඉවර වෙනකම් මගේ උගෙන් සෙල්ලම් කරන්නේ තියෙන්නේ. පස්සේ කොහොම හරි එක තැනකදී ආතව මැරෙනවා. මට මතක නැහැ හරියට මේ කලන්දරේ. මැරුණාට පස්සේ අපිට මුළු ජීවිත කතාවේ ඉතුරු ටික කියන්නේ මොකෝ ආදගේ හොඳම යාළුවෙක් මම හිතන්නේ. හොඳ යාළුවෙක් හරි සහෝදරයෙක් මම හම්බුනේ යාළුවෙක්. කොහොම හරි මේ අපිට කැරක්ටර් එක විදිහට මූව දෙනවා. අපේ ගේම් එකේ අපේ ආදව මැරෙනවා. ඊට පස්සේ අපිට ඉස්සරහට මේ ස්ටෝරි යන්නේ නැහැ. ඊට පස්සේ ආදව මරපු අයගෙන් පලි ගන්නවද මන්දම් නිකන් පුදුම අපිට මේකේ නාත විදිහට ස්ටෝරි ප්ලේ කර ස්ටෝරි මම හිතන්නේ $59කට එහෙම නැත්නම් මේක ඔන්ලයින් මොඩ් එකක් තියෙන ඔන්ලයින් එක නම් ඇත්තටම කියනවා නම් කවුරුත් buy කරන්නේ මට There. Easy. It's all right. We're fine, ain't we? Oh, miss. එහෙම අවශ්‍ය අර සාමාන්‍ය ඕවර්නියා අපි එක දිගට මම මාර ආරෝග්‍යෙන් දුවල පුරුදු රුකී ඇශ්‍යාගේ ඉස්සෙන් නේ ගොඩක් තියෙනවා. එච්චර නෑ. ඉතින් ඒකේ ඉන්න පොඩක් කවුරුත් ඇශ්‍යාගේ අලුත් පිස්සු ගත්තාම මුගේ අපේ බොන්ඩ් එකක් තියෙන මේක ඉන්ටෙන්ට් වැඩි වෙන අපි ඇශ්‍යාව මේ රයිට් කරන වැඩි වෙච්චි. ඉතින් මේ ඒක තමයි මම හිටියේ මේකේ මේ ඔන්ලයින් මොඩ් එක $14ක්ද මන්ද 14ක් හරි ඕක ගන්න මට මතක නැහැ හරියට ස්ටෝර් එකේ මේක දැක්කද හොස් කොන්ටිනියු ඇචීව් කියලා ලෙවල් 1 එක දැන් මේක කොහොම හරි අනිත් එක ඒ කියන්නේ අපේ මේ ස්ටෝර් මොඩ් එක $59ක් විතර වෙනවා මේ ස්ට්‍රීමින් ගන්න එකේ මම බැලුවා මේක ඉතින් ක්‍රැක් එක පින් කරලාගේ සයිට් වල එන්න තියෙනවා මේ ක්‍රැක් ගේම් එක අරන් සෙල්ලම් කරලා බලන්න මොකද මේ $59 ඇතිලා ඇත්තට මේ ස්ටෝර් මොඩ් එක ඉතින් සල්ලි තියෙන Can't you leave a poor woman be? හැබැයි ඉතින් ගේම් එක පාඩු නෑ $59කට. මේ සුපිරි ගේම් එකක්. හැබැයි ඉතින් මේකේ මේ ස්ටෝරිය විතරයි එතකොට හම්බෙන්නේ. ඔන්ලයින් මොඩ් එක අපි වෙනම බයි කරන්න ඕනේ. ඔන්ලයින් ගේම් එකත් වැඩි කවුරුවත් ගන්නෑ. මේ දවස්වල නම් හිටලා
වෙලා තියෙන ලංකාවේ මේකක් ඇවිල්ලා මොකද්ද මේ රෝල් ප්ලේ සීන් එකක් තියෙන ගෝල්ඩ් ස්ටෝන් කන්ට්‍රි කියලා. උලමුණු මම මේක ඔන්ලයින් ගේම් එක කරන් ගෝල්ඩ් ස්ටෝන් වලට ජොයින් වෙලා මේ ගේම් ප්ලේ එකක් දාන්න. මේ දවස්වල ස්ටීම් එකේ ඔපෝ එකක් යන ඉන්න මම දැක්ක මේ ගේම් එක ඩොලර් 14කට විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේ බයි කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ගන්න මේ දැන් 2026 මේ 2026 පෙබරවාරි 5ද කොහෙද තමයි ඔපෝ එක ඉවර වෙන්නේ. ඊට කලින් මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරනවා. බොහෝ දුරට රෙකෝඩ් කරනවා වගේ මේ ඉතින් ඒ වෙනකොට මම මේක වලට බලලා ඔයාලා ගන්න අනිවාර්යෙන් ගේම් එක මේ ඩොලර් 14කට මොකද මේක පට්ට වාසි. ඔරිජිනල් ගේම් ඩොලර් 14කට යනවා කියන්නේ ඔයාලට ගොඩක් වාසි. ගේම් ප්ලේ එක ලැග් නැතුව ඇති නේද? මට නම් ලැග් එකක් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ බලන ඔයාලට ලැග් එකක් තියෙනවා. පොඩ්ඩක් කරලා බලන්න. ගෑන් එක කොහොමද? මේක ඔයගොල්ලෝ මේ කියන්නේ අර කල්ලි වේල කට්ටිය ඉන්නවා වෙලාවකට කට්ටිය අපි මංකොල්ල ගන්න යනවා වගේ පාරේ යද්දි මේක මාරම රියලිස්ටික් ගේම් එකක් මේ පට්ටේ අපි සෙල්ලම් කරලා බලන්න මම මේක ස්ටෝරි අපිට කලින් තිබුණේ අපි එක එක තැන් වලට අර යන් කවුද බං හරි අහිගොට් එකනේ දාන්න ඒ වගේ අපි අර තැනින් තැනට අර යන ආගෙන ඉන්න තිබ්බේ මුලින් මේක නාතර ගේම් ප්ලේ කරන කාලේ මේක මෙයාගෙන් ආවට පස්සේ මෙයා අර 100 කෙනෙක් එකතු කරගෙන මේකක් හදලා ගෲප් එකක් හදලා අපෝ දැන් වල දාන්න මේක ප්‍රවාසයේ මම කියනවා Zero. You love giving me the worst jobs, don't you? What would give you that idea? හරි මේ එහෙනම් ගේම් ප්ලේ එක මම මෙතනින් නවත්තන්නම්. ඊළඟට ඔයාලට මොකක් හරි හොඳ ගේම් එකක් තියෙනවා නම් කියන්න මම අරන් එන්න. ඉතින් මේක පට්ටම රියලිස්ටික් වුණා නෑ. ඔබ බලන්න බෙට්ට පෑගුණත් ඒක පෑගෙන හිටිත් වෙනවා දැක්ක. ඒක උඩ ගේන්න. ඉතින් මේක එනවාද ගහපු නැති කවුරු හරි ඉන්නවනම් ගහලා බලන්න. මං හිතන්නේ මේකේ මිනිමම් රික්වයර්මන්ට් එක GTX 600 සීරීස් එකේ කාඩ් එකක් වෙන්න ඕනේ. මට මතක හැටියට 600 සීරීස් එකේ කාඩ් එකක් ආයේ මේ i5 4th gen එකක් 2nd gen එකක් වගේ තිබුත් මං හිතන්නේ ගහ ගන්න පුළුවන් ලෝ දාලා. හැබැයි ඉතින් මේක ලෝ දාලා ගහලා වැඩක් නැහැ. මේ වගේ high ultra වගේ settings වලින් play කරොත් නම් ටිප්ටොප් වල game එකේ You behaving yourself, John? Me? අපේ wife What a ridiculous thing අපිට to ළමයෙකුත් ask. ඉන්නවා Of මේ course I game have. එකේ. කලින් I හිටියේ sincerely නෑ hope so. හරි එහෙනම් මම ගේම් ප්ලේ එක මෙතනින් නවත්තන්නම්. ඊළඟට ඔයාලට මොනවද ඕනේ ගේම්ස් කියලා මේ මට පාලින් කමෙන්ට් එකක් දාලා තියෙන්න. එහෙනම් subscribe කරමු නැති කට්ටිය ඉන්නවා. දැන් subscribe කරලා අපිත් එක සෙට් වෙන්න ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් කරන් එනවා. ඉතින් එහෙනම් මං ගියා. හැමෝටම සුබ දවසක්.